ඉතින් මේ තියෙන වගේ අලුත් බයික් එක. මෙයාගේ ෆස්ට් ලොන් රයිඩ් එක. මේ ඇත්තටම ගොත් අපිට මේක හැංගිලා තමයි බොන්න වෙන්නේ. මේ කියලා එළියට ගේන්නේ මොකටද ඕක? Bisa kita rasa masuk. Oi, tanah aku. Hai kaling ay. Kali? යකෝ ඕගනයිසර් නෑ මේ අනිත් උන් ටික ඇවිල්ලා ඉන්නවා. උඹලා කියලා දාගියන්. අපි ඇවිල්ලා දැන් පැයක් විතර නෝ. ඵලයන් යන්නේ. උඹලට කලින් අපි ආවා. උඹට බැලමෙන් හිටියේ මේ ඒක නෙමෙයි. කීපා. දැන් නාන්න යන්නේ. ඔව්. ඔබ ෂෝටක් ගෙනද? මම ගෙනල්ලා නැති ෂෝට්. මේ ෂෝට නෑ මට හොයාගන්න මම උඹට ෂෝටක් ගෙනා. එහෙනම් එච්චරයි. මම මේ ග්ලව්ස් දෙක ගෙනාවේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ග්ලව්ස් දෙක අරගෙන ෂෝට දෙන්න. කරදරයක් තමයි. ග්ලව්ස් දෙක කැපලා තින්නේ. කැපලා දී. ඒකේ පොඩක් මට අමාරුයි බන් යුනිකෝන් එක පදින්නේ. Good morning guys. Hi. අපි අද යන්න හිටන් ඉන්නේ කොහෙද? වදි සහම්පූල්. නාන්න යන්නේ. මොකද සුදු වෙනකන්? මුණිය මුදලාලි වගේ. මලගයක් කියලා කිව්වොත්. ඒවද? මුදලාලි කෙනෙක් වගේ. මේක බුරි යන්නේ තලියෙන් කෙලියනේ. ඕනේ මේ වගේ ඉන්න ඕනේ. අපි මං හිතන්නේ පාන්දර කීයද බං ගෙදර යද්දි? 3යි. ඔව් මම නිදාගන්නෙද්දී 4 මාර විතර. 4යි ගාන. වැඩිපුරක් දාලා ගියා. කැමරාවේ ඉස්සරහම කියන්නේ. නෑ සිරාවට මම 4යි ගානක නම නිදාගන්නේ. මම දන්නවා හේතුව මං ගෙදර ගිහිල්ලා කියන්නේ. මං ගෙදර ගිහිල්ලා ස්පස් කරලා තියෙන ඔක්කොම රෙදි ටික හොදලා මම දැන් ඒක කරලා මේ උන් ඩබලට පිස්සු. 1 hour later. Hello guys, welcome back to another video. අපි අද යන්න හිතන් ඉන්නේ වදි සම්පූර්ණ වදි නේද? සම්පූර්ණ. ඉතින් මේ රයිඩ් එක මේ එක පාර්ට්ටම ඕගනයිස් වුණ එකක් නේද බං? අපි බයික් ටික හොද ඉන්න ගමන් මේ රයිඩ් එකක් යන් කියලා කට්ටිය කතා කර ඉඳි. ඊටනික නූඩල්ස්. රෑ යන්න ඉඳියේ. ඔව්. පාන්දර යන්න ඉඳියේ. ඊට පස්සේ ගෙදර ගිහලා අපි ආතල් දැම්ම වේටල. පාන්දර මං හිතන්නේ 3 විතර වෙනකන් මෙහි ආතල් දැම්ම. ඔන්න අනිත් එක. ගෙදර අයිතිකාරය පොඩ්ඩක් දොර ඇරලා හොඳ දාලා ටීයෝ කොපිද කියලා අහනවා. ඉතින් අද රයිඩ් එක මම දන්නේ අපි ඕගනයිස් කරපු විදිහට උනේ නෑ. කොහොම හරි දැන් කිසිම දෙයක් උන්නේ නැහැ. අපි ගෙදර යද්දි 3යි. පැය දෙකක් නිදාගෙන එනවා කියලා කිව්වේ. අපි නැත්තම් එහෙමම යන්න කියලා තමයි ඉඳගෙන හිටියේ. කිව්වොත් TR ගේ කෝල් එක උදේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං හිතුවා TR කියයි කියලා මේ අද යන්න ඕනේ නැහැ. නිදාගමු කියලා කොහෙද? නෑ මම එහෙම කියන්නේ හිටියේ. ජීවිතේට කියන එකක් නෙමෙයි. මම සිරාවටම කෝල් කරලා ඉතින් ඕනේ නැහැ යන්න එක්ක කියලා. හරිද? මේව කිව්වනම් මචං මම නෑ මොකද මේ කී දෙනෙක් අද සතුටු වෙනවද? මම විතර නෑ මට ඇහැරුනේ නෑ. මම එලාම් එක තිබ්බන් 4 විතර ඇහැරුන්නේ නෑ උනාට. මෙන්න ඕගනයිසර්ස් තමයි. මේ අවුලන්න අපි නම් ගිල්ල බලමු රොගර් ඉන්නා ප්‍රමස්ක ඉන්නා අස්ගයියා ගෙදර අයිතිකාරයා දැන් තමයි නැගිටින්නේ. අපි ආවම තමයි නැගිටින්නේ. අපි සාමාන්‍යයෙන් ප්ලෑන් කරේ කියලා තමයි බෙන් 6ට විතර යනනේ 6ට විතර යනනේ. ඒක තාමට ඒක very good. අපි ප්ලෑන් කරපු විදියට ගියා නම් අපි දැන් නානවා. පදිසාම් පූල් එකේ. දීපුරුත් ගානේ. ඒකේ බල්ටි ගන්නවා කියලා. හරි නේද ඉරිදා ඉඳ පොඩ්ඩක් දවල් නිදා ගන්න පුළුවන් විතර ඉඳලා පොඩ්ඩක් ආතල්ලක් දාලා එනවා. හරි එහෙනම් අපි යමු එහෙනම් අපි කොෆි එකක් බීලා කොෆි එකක් බීලා අපි රයිඩ් එකේ සෙට් එකමු. ගෙදර අයිතිකරුවත් අන්දලා ඒක ඕදවල අපි රයිඩ් එක යමු එහෙනම්. සියලු මම දේවතාවුන්ගේ ආරක්ෂාව මැද්දේ තිස්සමාරාමේ නවත්තලා තිස්සමාරාම තේ ගාලා එකක් බීලා. අද පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ රයිඩ් ගියා වගේ නේ මේ දවස්වල රයිඩ් යන්නේ නැහැ උදේට දවල්ට. සාමාන්‍යයෙන් රැයට තමයි රයිඩ් යන්නේ. මොකද මේ දවස්වල රාමදාන් ඉතින් මෙහි
ලංකාව වගේ නෙමෙයි මෙහි රමදාන් ලොකුටම තියෙනවා කන්න බොන්න බෑලි නීතිය සැරයි කාලා බීලා වුණොත් කෙලින්ම ෆයින් එක ලොකු ෆයින් එකක් ගහන්නේ ඉතින් වතුරවත් බොන්න බෑ නේද වතුරවත් බොන්න බෑ ඉතින් අපි ෆාස්ටිං වගේ තමයි අද රයිඩ් එක අද රයිඩ් එක ෆාස්ටිං අද රණාට දවා පොඩි පාඩුවක් වෙන්නේ ඇත්තටම කිව්වොත් අපි කන බොන සීන් එකේ නෑ මම රොගර් එහෙම මෙන්න මූ තමයි යන වෙලාව රයිඩ් එකක් යන වෙලාව ඉඳන් එළියට බෑස්ස වෙලාව ඉඳන් ආ කියාගෙන ඉන්නේ කන්නම තමයි ඕන මූට මේ ඊයේත් මං හිතන්නේ බිරියානි පිඟන් දෙකක් විතර බුතලා ඉන්නේ ඒ කෑවෙත් මචං දැන් මං හිතන්නේ පැය දෙකකට කලින් රෑ කිව්වට පැය 3කට විතර කලින් කෑවේ ඇත්තටම කියන අපි මෙහි ඊයාවේ බයික් ටික හොදලා අද පොඩි රයිඩ් එකක් දාන්න ඊට පස්සේ ඇත්තටම ඉතාලියේ මම තනියම විල හතා මට එල්ල බයික් එක හොදලා ඇල්ල ගිහලා ඊට පස්සේ මේ TR කියන එක ආවුණා ඊට පස්සේ අනිත් එකත් ආවා අනිත් අඩුපාඩුවක් ආවා ඊට පස්සේ දැන් රයිඩ් එකක් යන්න ඕගනයිස් වෙලා තිනවා ඉතින් අර අපි අර රෑ ජෝගි දාලා අපි පාන්දර 3 වාරේ ගෙදර යන්න ඕන පාන්දර 3ට ආතල් දාලා දැන් ගෙදර ගිහිල්ලා පැය දෙකක් නිදාගෙන ආයෙව රයිඩ් එක යනවා කිලෝමීටර් 250 පදින්නත් ඕන එනම් පුතේ අපි යාවි උදෑසන තේ පානීය අවසන් වී අපි යාමට සැරසෙනවා ප්‍රෝග්‍රෑම් ගොත කොෆි හොඳයි අඩෝ අසිතයට තෑන්ක්ස් කරපන් කොපි දුන්නා සිතය දැන් තමයි අපි මේවා ලේස්ති කරවලා ගත්තේ නාවල කරලා මෙයා තමයි අන්තිමටම ලේස්ති වෙන්නේ ආට යන් කියපු රයිඩ් එක 9 එහෙම තමයි ඉතින් පොඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා මෙන්න මූ තමයි බරක්කුනේ ඔව් මන් තමයි හැමදේ මේ අනිත් එක ඇත්තටම කියනවා නම් මේ මල්ලි ගොඩක් දුර ඉඳලා අපි හොයාගෙන බයික් පදින්න මාත් රෙඩි කරලා හෙළුවෙන් ගිය ගාව යන්න මේ මල්ලි බයික් පදින්න ආස මල්ලි කෙනෙක් ඉතින් මල්ලි මේ ඩැන් ටිකට කලින් ඇඬුවත් එක්ක ඉතින් සතුටට මල්ලි අඬන්න එපා සතුටට මේ මොදේකෝ මේ කරන්නේ බැටි නංගුම මේ රඩුෂ් කැවිල්ලා ට්‍රැක් පැනපු ඩයල්ලක් මේ පේනවනේ TR එක විතර තමයි මට මේ මුනේ යාළුවනේ මූ නිකන් අර නිකන් පප්ප මොඩල් ඩයල්ලක් නේ මං අර 80 දශකේ ස්ටයිල්ස් මචට ඔව් 32යිද කොහෙද වයස මේ අපි රයිඩ් එකකට වඩා ආතල් ගන්න එක තමයි කරන්නේ හරි එහෙනම් අපි යන් මචං ඔය මල්ලි මෙතනින් දාගෙන බස් එකට දාන්න මල්ලි බස් එකට දාගෙන අපි යන් එහෙනම් අපි දැන් කෙලින්ම අදිනවද නවත්තන්න නැතුව කෙලින්ම අදිනවද මොකද කරන්නේ අපි මගින් නවත්තලා පොඩි වීඩියෝ කැලක් ගහලා දැන් ඉතින් කොහොමද පරක්කුයි කොහොමද පරක් වෙන්නේ එහෙනම් ගයිස් නෑ 12 වෙනි ගෙදර එනවා මේ එහෙනම් ගයිස් දෙකට ඉන්න වීඩියෝ එකත් එක්ක බලමු රයිඩ් එක මොකද වෙන්නේ කියලා අද ගිහිල්ලා මුන් සෙට් එක හොඳට නාවලා අතුල්ලලා සුදු කරවලා ගන්න අපි දෙක අද අපේ වීඩියෝ එකට ස්පොන්සර් කරන්නේ ලක්ස් සබන් ඉතින් ලක්ෂකෙන් තමයි අපිට කිව්වේ වීඩියෝ එකක් කරන්න නාන වීඩියෝ එකක් ඉතින් මේ ලක්ෂ සබන් කෙටේ ගත්තද එහෙනම් අපි ගිහිල්ලා බලමු රයිඩ් එක අද මොකද වෙන්නේ කියලා රමස් කින්න අරයි තමයි දාන්නේ කොයාගේ ටීම් එක KTM එක ගෙදර අපි මේක තමයි දුවන්නේ එක මගේ එක හෙන්න ඩොටේ මවත්තලා මම ඒක පොඩ්ඩක් තල්ලුවක් දාගෙන නැද ඒක පොඩ්ඩක් මගේ බයික් එක අර දුර නවත්තලමු හරි ඉතින් මේ දින මගේ අලුත් බයික් එක ඉතින් මෙයාගේ ෆස්ට් ලොන්ග් රයිඩ් එක ගිහිල්ලා බලමු ඔය ඉතින් පැත්තට රන්නුස් මොකද හිතන්නේ බයික් එක සුපිරි බයික් එක අයි සොෆ්ට් රයිඩ් එකක් අයි ඊ අපි ගිහුව සුපිරි වීඩියෝ එකක් මේ වීඩියෝ මම හිතන්නේ මේකට කලින් දායි බයික් එකකින් ආයි අහන්න දෙයක් නැහැ මේක බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් 2024 කලින් තිබ්බ බයික් එක කම්පෙයාර් කරලා බලද්දී හොඳයි නේ වින්ග්ලට්ස් ඇවිල්ලා තියෙනවා bike is smooth now technology wise same නේද bike same wise bike එක මේක හැබැයි standard bike එක 1000RR normal 1000RR එක can එකක්වත් original can එකදී ඔව් stock bike එක තියෙන්නේ මේකේ parts ටිකක් දැම්ම අපි ඒ ටිකත් high කරමු තව සතියක් විතරයි ඒ ටිකේ bike එක wheels normal wheels තියෙන්නේ carbon wheels එහෙම නෙවෙයි තියෙන්නේ බලමු මේකේ බඩු ටිකක් දැම්මම තව ලස්සන වෙලා ඒ බයික් එක මම ගොඩක්ම ආස මේ බයික් එකේ මෙන්න මේ winglets වල wings දෙක මේ wings දෙක මාර ලස්සනයි ඒතකොට මේ lip එක මොකද කලින් මොඩල්ස් වල 23න් 15 බයික් එකේ මේ දෙක ඉන්නේ නැහැ තව මේ මැද lip එක ඉන්නේ නැහැ ඉතින් ලොකු බොස් ඉන්න ලොකු සර් මෙයා තමයි ඕගනයිස් කරේ රයිඩ් කරේ තවමුත් එක්කෙනවා සුරෝෂ් සුබ උදෑසනක්
ඔයාලට කියන්න බැරි වුණා අපිට ඇත්තටම කියනවා නම් අපි අපි පාන්දර 3ට 4ට ඕගනයිස් කරේ යන්නේ අපි මේ මල්ලි ඔය දන්නේ නවත්තමු පොඩ්ඩක්. පොඩි නවත්තමු. රීල්ස් ගාගන්න. මෙන්න තියෙනවා පාර. අනෝ මේක ප්‍රයිවට් රෝඩ් එකද? දන්නේ නැහැ. මේක මම කලින් යන ගමන් දැකලා තියෙනවා. කලින් පාර අපි මෙහෙ යන ගමන් දැක්ක මම මේක. මම දැම්මේ නැහැ උනන්න තා. කාඩේ ඉස්සරහට ගන්න. නෑ මම නැවත රීල්ස් ගන්න. කවුද රීල්ස් ගන්න? කාඩේ ඉස්සරහට ගන්න මේ කව වෙනවා මේකට. ඉතින් අපි රයිඩ් එක යන ගමන් පොඩ්ඩක් නැවතුවා සුපිරි ලොකේෂන් එක සෙට්ලා ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න. ඉතින් රණා තමයි ආරම්භය. මේ ඉන්න අපි ෆොටෝග්‍රැෆර් අද. වයිසරේ පත්ත. මෙන්න ඉන්නවා අන්තිමට ආපු එක්කෙනා. මගින් සෙට් වෙන එක්කෙනා. ඔය එනකන් අපි පැය දෙකක් ඉදියා බ්‍රෝ. අපි 6ට යන්නේ ඉතින්. යන්න එපා බයි. ලස්සනයි බයික් එක. හොදලා දිනවද? ඔව් ඒක තමයි. අසයි මොකද හිතන්නේ? අස්සරනේ පාර හොඳයි. පාර හොඳයිනේ. yang aja tadi yang
කලිනෙට අවුලක් නැහැ නේ. ආම අවුව ආවස්සා. ලොකු අවුවක් නැහැ. මම දැන් ඩූවිල නිසා වෙන්නද නේ. මේ අපිට කන්න බෑ නේද? මම දැන් අඩ්නොක් එක ඇතුළේ කන්න දෙන්නේ නැහැ නේ. පුරෝ. ඉතින් රයිඩ් එකේ හිතුවට වඩා සාර්ථකයි. මොකද කියන්නේ මේ ඉන්නේ 200 කීයට හරියද? ඔමාත් එක්ක 280 ඇල්ලුවා. මං ඊට වඩා ගියාද ඒ කියන්නේ? මං ඔයා 280 පාස් කරානේ. නෑ මං ඒ වෙද්දි ස්ලෝ කරා. බ්‍රේක් එක ඇල්ලුවා. මම බැලුවා. මං දැක්ක බෑග් එක ඇල්ලුවා. ඔව් ඒක තමයි. බෑග් එක ඇල්ලුවා. try again. We'll see. try again. මේ අඩෝ රොගර් මොකෝ රයිඩ් එක හොඳයිද? සුපිරි. දැන් අපිට බඩගිනි නැද්ද බා? ඔව්. අපිට ලික්විඩ්ස් ඕනේ ලික්විඩ්ස්. Come. අර මල කඩනවා. Come. එයා Not that you liquid. මේක අර චෙක් පොයින්ට්ස් වයිස් මෙයා ඔව් ඔව් අප්ඩේට් එකක් දෙනවා. Update මට බං ගෝල්නේ. නෑ අර සලික් එකෙන් සලික් ඒක තමයි අප්ඩේට් එකක් දෙනවා. රිපෝට් ප්‍රතිවාර්තාවක් දෙන්න ඕනේ. ඉතින් දැන් මාර බඩගිනි මේ දවස්වල මේ රාමදාන් නිසා අපිට කෑම ගන්න බෑ එළියේ. ඒ කියන්නේ ඇතුලේ කෑම ගන්නත් බැරිලු බං. ඒක හරි විදිය ඇතුලේ කන්න බෑ. ඒකට ඉතින් අර මුස්ලිම් ඩුබයි වල පුළුවන් වෙනවා. ඩුබයි වල පුළුවන් මොකද සමහර restaurants open. මේ අර ඩන් කට්ටිය ඉන්නවනේ ඒකින්ද පුළුවන්. ඉතින් දැන් අපිට මිනිස්සු කරනවා ඒක. දැන් අපිට කෑම අරගෙන හැංගිලා තමයි කන්නේ. වතුර බොන්නත් බෑ. අනිවාර්යෙන් රයිඩ් එකකදී වතුරවත් බොන්න ඕනේ. ඒක කියන්නේ අපිට ඒක කරන්න බෑ. මොකද ඒක මේ රූල් එකට සෙට් නෑ. මොකද මේ අපට එහෙම ඉන්න පුළුවන් වෙන රයිඩ් එකක් යද්දී පාර අමාරුයි. ඒවා දන්න සුරෝෂ් නේ බං. මොනාරි කන්න ඕන බොන්න ඕන නැද්ද බං? ආදල්ලේ ඉන්න ඕනේ. ආදල්ලේ ඉන්නවා. හරි අපි බලමු රයිඩ් එක මොකද වෙන්නේ කියලා. අද අපි යන්න තැන වදී සහම් පූල්. මං හිතන්නේ 2016 BM එකේදී මම ගියා එතනට. බාවේ නෑනේ. නෑ බං නෑ. ඉතින් එතනට ගිහිල්ලා එතන තියෙන පූල් එකක් වගේ නැචරල් පූල් එකක් වගේ එතන නාන්න පුළුවන්. ඉතින් එතනට නාන්න තමයි යන්නේ අපි සෙට් එක. ඉතින් මේ ඉන්නේ නාන්න සෙට් වෙච්ච යාළුවෝ ටික තමයි නාන්න ඇති හඩයෝ ටික. හඩෝ. හරි හරිවා කැමරා දැක්කම ෆෝන් එකේ පාත් කරගන්න ඉවර. ඔව්. ඉතින් මුන් දෙන්න ඩේවර. ගිය අවුරුද්දේ අපි ගියා වදී සම්පූල් ගිහිල්ලා නාලා සුප්‍රියාතල්ලක් ගත්තා. ඉතින් ඒ පාරත් අපි ගියේ 3 දිනක් වගේ. මං හිතන්නේ අප්‍රේල් වල වගේ තමයි ඒත් ගියේ. මේ පාර පහයි. මේ පාරේ ගිය පාර 3යි ගියේ බං. 3යි. ඔයස් පිළයි රණයි. මේ පාර 5යි. ඒත් අපි පාන්දර 3ට 4ට ඕගනයිස් කරේ අපි කිව්වේ රයිඩ් එකක් යන්න. යන් කියලා නිකන් තැනක් කන්නයක් නැති කියලා කියන එක ඊට තමයි පස්සේ- අන්තිම රයිඩ් එක. ඊට පස්සේ අපි නාන්න දාගත්තා. ඉතින් අපි ගෙවල් ළඟ ඉන්න කීප දෙනා සිටලා තමයි මේ යන්නේ රයිඩ් එක. ඉතින් අනිත් අය කාටවත් කියන්නත් බැරි වුණා. මේ මූට කිව්වත් මූ ඉන්නේ ගෙවල් එහා පැත්තේ ඉතින් නේ බා. මට කිව්වේවත් නෑ. කිව්වේවත් නැහැ. අන්තිම මොහොතේ තමයි මූට කෝල් එකක් දෙලා. ඔයාට වැඩක් කියලා කිව්වේ. ඔව් නෑ මට උදේ රයිඩ් එක තිබ්බ මං ගියේ නෑ. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද කන්න දෙන්නේ කියලා. ඔකර ඔයා මොනවද කන්නේ? අර හැංගි මල් ගන්නවා එයා. මොන මචං ඔයා මොනවද කන්නේ? සීෆෝ එකක් ගාව. මේ කාලේ සීෆෝඩ් ට්‍රේඩින් සීෆෝ එකක් ගාව. සීෆෝ ක්‍රේටින් නෙමෙයි කැෆීන් තියෙන්නේ. කැෆින් දෙයිවල. කොෆි එකක් ගාව මචං. වාත් කොපියක් ගුඩ් අයිඩියා මචං. අඩෝ මේ බලහංග මේකේ ගාන බා. එස්ප්‍රෙසෝ එක. රයිස් කොෆි මචං. ස්ප්‍රෙසෝ කරනදී මේ නෙස්කැෆේ තියෙනවා. මේක ක්වික් එකේ දිරම් 2යි බම් මෙතන. ඔව් මාත් දැක්කා. Don't you have correct machine? කරන්නේ. වද. ඔයාලට චාය බොනවද? නෝ නෝ. අයියේ. මැෂින් එක තියෙනවා මේකේ තේ බොන්නකෝ. කාරි බොන්න තිබහට මේවා සුපිරි බඩු. චූටි රොටිය ඩිරම් 21. ඒ කියන්නේ ලංකා මුදලේ 1500. චිකන් පිටේ. මොනවද කන්නේ උඹලා? සොරස්. මම චිකන් පිට. What do you prefer to eat? hot dogs kom. Hot dogs. අයියට මොනවද? You should call me sir. I මොලින. Okay. නෑ අර අවිල තියෙන Yes sir. How can I help you sir? I would like to have karak chai. Actually sir, we don't Karak have. This is a posh machine. Masala. If you want the masala, I can help you with that sir. hot chocolate. So don't mind your language sir. This masala. Oh wait wait. तो අරුගේ අත ඇදලා. රසේද බා. නෑ. පිසු දෙකෝ. ඔබට අනිත් දේවල් බොන්න පුළුවන් රස්නේ. මේ ඇත්තටම ගොත් අපිට මේක හැංගිලා තමයි බොන්න වෙන්නේ. මේ කියලා එළියට ගේන්නේ මොකටද ඕක? එළිය හැංගිලා බොන්න කියලා කිව්වේ. ඩුබායි වල ඉන්නවා නම් ජොබ් කරලා ස්ට්‍රෙස් නම් මේ වගේ එන්න ඇවිල්ලා මේ පේනවනේ කොච්චර ආතල්ලක් ගන්නවද කියලා නේද බං? හරු මාවෝඩ වෙන්නේ නැන්නේ ආතල් ගන්නවා කිය. කඩවත කඩවත රාගම දිත්තෑවා. අඩු උබනේ යකෝ දිගංජියා. ඇටි බලහමු. ඔක්කොම චිකන් ගන්න. thank you මචං. මට දෙකක් හම්බුණා තෑන්ක්ස්. මම දෙකම කනවා. දැන් අපි කොහෙන්ද කන්නේ? ඊම බදා. මේ වීල් ගාඩි බලන්න. වීල් ගන්න. ඕප්නෙක් ගහපන් අවුලක් නැහැ මේ. මෙන්න මූටා වීල් ගන්න කියනවා.
කිලෝමීටර් 40ක් තියෙනවා. යමාර පාරේ යන්න පාරේ මේක තුවේ එහා පැත්ත යන්න එපා එහා පැත්ත යන්න එපා කොටයක් ගමනේ බයික් එක කොහොමද ගහලා මෙහෙම සයිඩ් එකට දාලා කට්ටිය බයික් වල ඉන්නවා
වතුර නෑ වගේ සීන් එකක් තියෙන්නේ. වතුර තියෙනවා. ඒ උඩින් දාන්න. උඩින් දාන්න. අද කියලා තියෙනවා. ෆයිනලි අපි ලොකේෂන් එකට ආවා. මෙන්න ඉන්න කට්ටිය. මොකද රයිඩ් එක සුරෝෂ්? සනි. ඔබ මොකද හිතන්නේ? මාමුනේ. නාමුනේ. නාමු. හරි. දැන් නෑමක් තමයි තින්නේ. ඕක කැමති නෑ මේ නාන්න ආපු දුරක් කියලා කියන්නේ. ගණන්. මෙයාට බියර් ඕනලු. කූල් ලාගර් එකක් වගේ දෙකෝ ෆියුල් පම්ප් ඩුබායි වල නාන්න නැති කොල්ලු සෙට් එකක් මම අද අරන් ආවා. නාවන්න. පහන්තුඩු වීඩියෝ කරන්න එපා. පහන්තුඩු ඉන්නේ. යාළුවනේ අපි ආවා. ඒ පොඩි උගන එක. ඵලයන්කෝ හුර තල්ලෙනවද? අදිට අයියේ මොකද්ද වගේ පැටියෝ කොහොමද? වව්. මාර ක්ලියර් වතුර ටික. ටියර් හරි. අස්තයි චූ කරන්න එපා එච්චරයි කියන්නේ. අද වතුර ටික පේනවද යටි පතල පේනවා. හරි මම එන්නේ 4 වෙනකන් අත උඩට එන්නේ. මම පනිනවා යකෝ. මම නම් ආයේ ඉන්නේ. වතුර ටික අල්ලලා වතුර අල්ලලා බලන්න සීතලද කියලා. ඔබ චූ කරන්න යනවා නම් ඔබට ලීක් කරනවනේ. අඩුව පහරවා. පැනපන් මැදට අර හරියට මැදට පැනහ. හරි. ඔළුව අල්ලලා පැනන් ගලක් අල්ලලා. පැන්නා යකෝ. සුපිරිද වතුර? අඩුව ආතල් ලගම පොඩි 20ක් විතර වැස්සම ෂෝක්. අනුජ් MT KTM පදින්නේ ඉරිච්ච යොක්කු ගාන අයියෝ. KTM පදින්නේ 12 අඩු මකරෙක් ඉන්න පිටේ ලේසි නෑ. පැනපන් යකෝ. කපුල් කණ්ණාඩි දාගෙන පීනන්නේ. ඒ පීනපන්. මේ ගල් පීරනවා සිත අයියා. මේ තමයි අපේ ලොකේෂන් එක. සුපිරි වතුර ටික. ඔතනින් පණ එකේ ජම්ප් එකක් දාන්න යන්නේ අපේ රොගර් අන්තිම වතාවට බලා ගන්න. රොගර්ගේ ගෙදරින් මේක බලනවා නම් මේ පේනවනේ. රටේ වන්න එපා මෙන්න මේ වගේ අපි එපා කියද්දි පනින්නේ මේ පේනවනේ. මේ ගොල්ලන්ට තාම නැද පෙරදිග ඇවිල්ලා මේව තමයි කරන්නේ. මේ මන්දා හැදිච්ච දෙමාපියන්ගේ නැහැදිච්ච දරුවෝ. මේ බලන් පැනපන්. අම්මෝ. අපි නාලිවරයි දැන් කැපෙන්න යන්නේ. අස්ලයි මොකද වතුර ටික හොඳයිද? හරිම ෂෝක් වතුර ටික. මේ කැම් එක වැටෙයිද දන්නේ නැහැ ඇතුළට වතුරට. මේ ඉස්සරහා මෙතන ගැඹුරයි. උඩින් පනින්න පුළුවන්. මේක උඩ තියාගෙන පීනන්න බැරි වේද මන්ද බා? බෑ. ඔය පන්තක් ගාලා මේ කකුල හිරුණා. හරි බැටරි එක ලොක්. හරි. හැබැයි මේක වොටර්ප්‍රූෆ් නේ? පොඩ. then it's okay. 1 hour later. Yo guys, I'm back. අසිත අයියා කැම් එක වැඩ. කැම් එක වැඩ මචං. ආඩෝ වෙලකින්. ජයක. මගේ පොඩි වීර ක්‍රියාවක් නිසා කැම් එක මොකද උනේ? කැම් එක went under the water. කැම් එක අතන තියලා තිබ්බේ. වටෙන් එන්න කම්මැලි කැමට කැමරා එකත් අරගෙන පීනන්න ගියේ අන්තිමේ වැඩේ වැරදුනා. පෙරලීමක් හේතු කොටගෙන මම එන්න කලින්ම මෙන්න මූගේ කට තමයි ප්‍රශ්නේ උනේ. ඒක නිසා තමයි මම ගිලුනේ. මම තමයි ඔක්කොටම වැරදි. මම ගිලෙන්න ගියා. මං කරේ කැම් එක විසි කර මාගේ ජීවිතේ මම බේරාගත්තා. කැම් එක වගේ දෙයක් ජීවිතේ. ඔව් ඒක හැබැයි හොඳට මං ගල් ගොඩට කැම් එක විසි කරන්නේ නැතුව බම්මා. තව ටිකයි ගලේ වදින්න. මම බැන්න නම් මම ගලේ වදිනවා. එලගිරි එහෙනම් රයිඩ් එක ඉවරයි. අපි නෑවා. මොනවද වෙන්න ඕන තව කන්න විතරයි තින්නේ. අපි කෑව එක පාරක් තව කන්න ඕන. අපි මං හිතන්නේ වතුරේ ඉඳලා පෑ දෙකක් විතර මේ බා. අපිට මේ ගල් පර්වත අස්සේ නිට්ටාවක් හම්බ වුණා. එහෙම කියන්නේ වා. මේ වතුර පාර මචං උල්පත් වලින් නේද? මාළු එහෙමත් ඉන්නවා. මේ වතුර ටික ගිහිල්ලා තනින් මේ කවර් කරලා බ්ලොක් කරලා තින්නවා. ඒ තමයි මේක පොන්ඩ් එක වගේ හැදිලා තින්නේ. මේක ඇත්තටම කිව්වොත් TR ගේ ප්ලෑන් එක මේ ඔක්කොම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. ඔයාලට මේ ලොකේෂන් එක ඕන නම් කීපන්. තැන
පින් කරන්න ඕන. මේක පින් කරන්නම් අපි පව් කරන්නේ පින් කරන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔව් ඩිස්ක්‍රිප්ෂන් එකේ පින් කරලා තියන්නම් මේ ලොකේෂන් එකේ ඇවිල්ලා නාන්න ඕන දෙයක් කරන්න. හැබැයි චාටර් කරන්න එපා. ඔව් මේ පේනන අපි ගෙනාපු දේවල් ඔක්කොම අරන් එනවා. ඒකට ඇවිල්ලා ආතල්ලයක් ගන්න පුළුවන් වෙන විදිහට තියලා. ඔව් දැනට අපි කලින් පාර එද්දි ගොඩක් ජරා වෙලා තිබ්බ දැන් නම් හොඳට තියෙනවා. ඒත් මම කියන්නේ ඇවිල්ලා ආතල් දාලා යන්න මුකුත් තියන්න එපා මෙතන. ඔව්. අඩුම ගානේ චෝකරේවත් නැහැ. අපි ආයේ ඩුබයි කරා මොකද ඒකට කියන්නේ? ඩුබායි කරා අපි නැවතත් ධාවනය කරනවා. එහෙනම් අපි ආයෙත් ඩුබයි වලට යන්න හදන්නේ. රනුෂ්කා එහෙනම් thank you මගේ කැම් එක ගත්තට. ඔව් බේරලා දුන්න මම හිතුවා කැම් එක හදාගත්තා මොකද. කැම් එක වගේද බං ජීවිතේ. ඔව් ඒක. එහෙනම් guys subscribe කරලා තියාගන්න ඉස්සරහට සුපිරි වීඩියෝස් ටිකක් දෙන්නම්. මේ ඉන්න මොනවල් ටික මතක තියාගන්න. පාර දීම හම්බුනොත් සයින් එකක් එම ගන්න. මේ අසිත අයියා ඉන්නවා. රනුෂ්කා ඉන්නවා. සුරෝෂ් ඉන්නවා. මෙයා අල්නාත පැත්තේ ගොඩක් වෙලාවට කැරගෙනවා. තැබිලි පාට CBR එකකින්. ඉතින් මේ ඉන්න අපේ කසුන් ඩී රොගර් රොජර්. ඉතින් කසුන් නම් ඔයාලට හැම වෙලාවෙම දකින්න පුළුවන්. කොටම නිසා අපේ සෙට් එකේ ඉන්න. මට මචං ගලක් දීම මොළුවට අරගන්න. මුන් ටික මට ගල් ගැහුවා. හරිද? එහෙම නෑ මේ වීඩියෝ එකේ. එහෙනම් guys අපි යනවා ඊළඟට එන වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් වදී සම්පූල් වලින් අපි ගියා ඩුබයි වලට. bye. ඌ පේන්නේ නැහැ. බයි කිය. ටටා. ඉතින් අපි බයික් ටික අපි අතට නතර කරලා තින්නේ. එහෙනම් guys අපි ගියා.